ස්වභාවික උවදුරු වගේම යුද ගැටුම් වලිනුත් රටවල් උඩු යටිකුරු වෙලා ජීවිත හානි, දේපල හානි මේ ඔක්කොමත් එක්ක රටකට ආපහු නැගිටින්න පුළුවන්ද? ඒ වගේ හිටපු තත්ත්වෙටම ආපහු නැගිටපු රටවල් තියෙනවද? ඇත්තටම පුළුවන්. ඒ වගේම තිබුණටත් වඩා ශක්තිමත්ව නැගිටපු රටවල් තියෙනවා. වියට්නාමයේ අවුරුදු 20ක යුද්ධයෙන් රට දැවැන්ත විනාශයකට වගේම දරිද්‍රතාවයට මුහුණ දුන්නා. රට තුලින්ම ගනිපු ක්‍රියාමාර්ගත් එක්ක ආසියාවේ වේගයෙන් වර්ධනය වෙන ආර්ථිකයක් බවට පත්වෙන්න වියට්නාමයට පුළුවන් වුණා. ඒ වගේම ජපානය 2011 දරුණුතම ස්වභාවික ව්‍යසනයට මුහුණ දුන්නා. ජපානය මේ ආපදාවට කඩිනමින් ප්‍රතිචාර දක්වලා ගම් නගර යථා තත්ත්වයට පත් කරන්න කටයුතු කළා. ඒ වගේම දිගුකාලීනව පූර්ව අනතුරු ඇඟවීම් පද්ධති ඉදි කරලා ආරක්ෂිත සැලසුම් සහිත නගර නැවත ගොඩනැගුවා. මේ ඔක්කොමත් එක්ක අද ජපානය ශක්තිමත් රටක් විදියට ගොඩනැගිලා තියෙනවා. ඉතින් ශ්‍රී ලංකාවත් මේ ව්‍යසනයෙන් පස්සේ මේ විදියට කටයුතු කරන්න පටන් ගන්න කියලා අපිට දැනටමත් දකින්න පුළුවන්. ලංකාවේ අපේ එකමුතුකමයි ධෛර්යයයි මේ ඔක්කොමත් එක්ක අපිට නැවත නැගිටින්න එක සිහිනයක් නෙමෙයි. ශ්‍රී ලංකා will rise again, stronger than ever.